ආවේගය හිතක තියෙන විශාල දුර්වලතාවයක්. යම් මට්ටමකට ජීවිතේ සාර්ථක කරගෙන ඉන්න මිනිස්සෙකුට පවා ආවේගය නිසා එක මොහොතකින් මුළුමනින්ම ජීවිතය අසාර්ථක වෙන තැනකට වැටෙන්න පුළුවන්. ආවේගය භයානකයි. ආවේගය අනතුරක්. ඇතැම් වෙලාවට ඔබත් ආවේගශීලී හිත පාලනය කරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයකින් යුක්තව ඉන්න පුළුවන්. එනිසා මේක ඔබට ගොඩාක් වැදගත් වෙයි. ආවේගය පාලනය කිරීමට මූලික පියවර 3ක්. 1. හිතට ගැනීම. 2. පූර්ව යෝජනා. 3. ආදීනව විමසීම. හිතට ගැනීම අනිවාර්යයි. ආවේගය කියන එක නරකක් නපුරක් ඒක මගේ ජීවිතයට හානියක් කියලා හිතට ගන්න ඕන. ආවේගයට ලකුණු දෙන්න එපා. සමහරු හිතන් ඉන්නේ ආවේගය මහ ලොකු එකක් කියලා. තමන්ට කේන්ති යනවා නම් කේන්ති ගියාට පස්සේ අර මූණට දමල ගැහුවාගේ වචන කියනවා නම් තමන්ට තමන්ගේ කේන්තිය පාලනය කරගන්න බැරි නම් කේන්ති කියපු ගමන් අතට අහුවෙච්ච දෙයකින් ගහලා දානවා නම් එයා හිතනවා ඒක නිකන් එයාගේ මහ ලොකු එකක් වගේ. අනිත් අය සමහරවිට ඒකටම හරියන්න ලකුණු දෙනවා. අම්මෝ හරියට කේන්ති යනවා අවුස්ස ගන්න නම් එපා. එයාත් සමහරට තමන් ගැන කියනවා මේ මගෙත් එක නෝ ඒවට මේ වඩෙන්න එපා මං ඇවිස්සුනොත් දන්නවනේ. කවදාවත් ඔබේ ආවේගයට ලකුණු දෙන්න එපා. ආවේගයේ නපුරක් විනාශයක් එක මොහොතකින් තමන්ගේ ලස්සනට තියෙන ජීවිතේ තනිකරම අඳුරු කරලා දාන්න ආවේගයට පුළුවන්. ආවේගශීලීව ගත්ත තීරණයක් නිසා පිට කරපු වචනයක් ඇති ඔක්කොම අවුලෙන්. ආවේගශීලීව අතක් උස්සලා තව කෙනෙකුට වෙන අනතුරක් ඇති මුළුමනින්ම ජීවිතය අවුලලා යන්න. ඔය බන්ධනාගාරවල එහෙම කී දෙනෙක් හිතින් තැවෙනව ඇද්ද ආවේගශීලීව ක්‍රියාත්මක කළ වෙච්චි වැරදක් නිසා ආය හරවන්නද? ඒ නිසා ආවේගයට ලකුණු දෙන්න එපා. හිතට ගන්න මම නම් ආවේගශීලී වෙන්න හොඳ නැහැ. ආවේගය නපුරක්. හිතට අරගන්න. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටියා ආවේගශීලී භික්ෂුවක්. අනෙක් ස්වාමීන් වහන්සේලාගෙන් ආරංචි වුණා බුදුරජාණන් වහන්සේට මේ භික්ෂුව හරි ආවේගශීලී කියලා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට ඔහුගේ වරද පෙන්වන්නට භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගෙන්නුවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුවගෙන් අහනවා පින්වත් පග්ගුණ. ඒ භික්ෂුන් වහන්සේගේ නම පග්ගුණ. පග්ගුණ ඔබ ගැන මේ භික්ෂුන් වහන්සේලා කතා වෙන දේ ඇත්තද? ඔබ ගොඩාක් ආවේගශීලීද? ඔබට වහා කේන්ති යනවද? කේන්ති ගියාට පස්සේ කිව යුත්ත නොකිය යුත්ත කල්පනා කරන්නේ නැතුව ඔහේ කියලා දානවද? ඔබ රණ්ඩුවල පටලැවෙන්නේනවද? ඇත්තද මේ භික්ෂුන් වහන්සේලා කියන කතාව? එතකොට මේ පග්ගුණ ස්වාමීන් වහන්සේ ඒක පිළිගත්තා. එහෙමයි ස්වාමීනි. මගේ ළඟ ওই දෝෂෙත් තියෙනවා. ආන් හිතට ගැනීම. ඒ පග්ගුණ ස්වාමීන් වහන්සේ කිව්වේ නෑනේ. ස්වාමීනි මේ මගේ හැටි. එහෙම කිව්වේ නෑනේ. පිළිගත්තා. හිතට අරගත්තා. ස්වාමීනි මගේ වරද තියෙනවා. ආන්න වැදගත්ම දේ හිතට ගැනීම. හොඳට හිතට ගන්න. මේ මොහොතේම හිතට ගන්න. ආවේගය කියලා කියන්නේ හොඳ එක. හිතේ ආවේගශීලී බව මට මොන මොහොතේ විනාශය අරගෙන ඉඳන්නේ. ආවේගශීලී බව නරකයි. හිතට ගැනීම. දෙක මොකද්ද? පූර්ව යෝජනාව. බුදුරජාණන් වහන්සේ පග්ගුණ ස්වාමීන් වහන්සේට කියනවා පග්ගුණ ඔබ වෙනුවෙන් යෝජනා කරන්න. ඔබ ඉදිරියටම පැමිණලා කෙනෙක් ඔබට දෝෂාරෝපණය කළත් ඔබට චෝදනා කළත් ඔබ කල්ැතුම පූර්ව යෝජනාවක් කරලා තියෙන්ට මම නම් මගේ හිත වෙනස් කරගන්නේ. මං පාපී වච්චනයක්වත් පිට කරන්නේ. මං තරහ ගන්නේ.
මං රණ්ඩුවක පටලැවෙන්න යන්නේ. මම වෛර නොගෙන තරහා නොගෙන හිතානු කම්පිව ඉන්නවා. මම අවසන්ට දෙන්නේ. පූර්ව යෝජනා. කල්ඇතුව මේ හිතට කළ හැකි සුන්දර යෝජනා. ගොඩක් වෙලාවට මේ සමාජය ඉන්නකොට ඔයාලා වෙනුවෙන් කරන්නේ ඔය වගේ සොඳුරු යෝජන නෙවෙයි. ඔය මනුස්සයා මට මෙහෙම වචනයක් කිව්වා මං අවස්ථාවක් හම්බෙච්චි තැනක හොඳ දෙකක් කියනවා. අපි ඔය වගේ යෝජනා අපිට කරන්නේ. මගේ කට්ටියත් එක්ක අහුවෙච්චි මොහොතක හොද්ද මතක හිටින්ට පාරත් දෙකක් දෙනවා. ඔය වගේ යෝජනා තමයි අපි කරන්නේ. අපි ජීවිත අවුල් කරගන්නේ වනසගන්නේ අපිමයි. එනිසා පූර්ව යෝජනාවක් කරන්න. ඔබලග ආවේග සීලී බව ගොඩාත් තියෙනවා නම් ඔබ වැඩිපුර අවධානයෙන් පූර්ව යෝජනා කළ යුතුයි. තමන්ටම මම නම් ඇවිස්සෙන්නේ. මම නම් මේ තරහ ගන්නේ අමනාපය ඇති කරගන්නේ රණ්ඩු සරුවල් වල පටලැවෙන්න යන්නේ. මං නිශ්ශබ්දව ඉන්නවා. මාව අවසල ගන්න බැරි වෙන්න මං ඉන්නවා. පූර්ව යෝජනා. ඉතින් ඔබේ සුවසහනය වෙනුවෙන් ඔබ පූර්ව යෝජනා කරන්න දක්ෂ වෙන්න. ඒ දෙවෙනි පියවර. තුන්වෙනි එක ආදීනව කල්පනා කිරීම. ගොඩාක් වැදගත් ඒක. ආදීනව කල්පනා කිරීම කියන එක තමන්ටත් නුවණින් හිත තේරුම් අරගන්න පුළුවන්. ඒ කියන්නේ ආවේගශීලීව වචනයක් පිට කළොත් ඒක අදින්න බෑ නේද? එහෙම කල්පනා කළොත් ඒක ආදීනව කල්පනා කිරීම තමයි. මං වචනයක් පිට කළොත් වචනේ ගණ්ඩද? ඒ නිසා මම නම් හිතට ආවේගයක් ආපු වෙලාවට වචන කතා කරන්නේ. ආදීනව කල්පනා කරන්න. සාමාන්‍යයෙන් අර මේ අතට අහු වෙච්චි දෙයින් දමල ගහන ඒ වගේ ස්වභාවයන් පුළුවන් තරම් තමන් පාලනය කරන්න. ආදීනව කල්පනා කරන්න ඕන මොනවා මේ එහෙම එකපාර ශරීරේ ක්‍රියාත්මක වෙන මට්ටමක් මගේ තිබ්බොත් එහෙම මොනවා වෙන්න බැරිද? කල්ැතුව ආදීනව සිහි කරලා තියන්න ඕනේ. ඊළඟට ඔය සමාජයේ ආරංචි වෙනවා නේද? එක ප්‍රවෘත්ති ආවේගශීලී බව නිසා මෙහෙම රණ්ඩුවට ගිහිල්ලා මෙහෙම එක්කෙනෙක් මරලා ඔවුන් දැන් පොලිසියෙන් අල්ලන් ගියා. ඒවා නිවුස් වල යනවා. මේ මොනවද? ආවේගයේ ආදීනව. ආවේගශීලීව ක්‍රියාත්මක වෙන්න යන්නේ තප්පර කීපයයි. ඒ තප්පර කීපේ ප්‍රශ්නේ විසඳන්න තප්පර කෝටි ගානකින්වත් බෑ. සමහරවිට මුළු ජීවිත කාලෙම විඳවන්න වෙන්නේ ඒ තප්පර කීපේ නිසා. ඉතින් හිතට ගන්න. හිතේ ආවේගය පාලනය කිරීම උදෙසා මේ පියවර 3 පුරුදු කරන්න. හිතට ගැනීම, පූර්ව යෝජනාව, ආදීනව කල්පනා කිරීම.